සමහර වෙලාවට මේ දැන් අපි තෙරුවන් කමා කරගන්න එක ඔබගේ අවසන් මොහොතේ ඔබ අතින් වෙච්ච වැරැද්දක ගිනි දැල් නිවනවා. කෝකාලික වුණත් පදුම කියන නිරේ වැටෙන්නේ සමාව ගත්තනම්. ඒකනේ දේවදත්ත සමාව ගන්න එන්න කලින් පොළොව පලාගෙන යන්නේ. සමාව ගැනීම කියන්නේ පුදුම එකක්. හිතට අවංකව සමාව ගන්න. මං කීවට පසු කියන්නේ අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාටද පසේ බුදුරජාණන් වහන්සේලාටද උතුම් ශ්‍රී සද්ධර්මයටද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාටද අෂ්ටාර්ය පුංගල මහා සංඝ රත්නයටද ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාටද දෙමව්පිය වැඩිහිටි ගුරුවරුන්ටද සත්පුරුෂ කලන මිත්‍රයන්ටද ධාතු චෛත්‍ය වහන්සේලාටද බෝධීන් වහන්සේලාටද පිළිම වහන්සේලාටද මාගේ සිත කය වචන යනති දොරින් යං වරදං සිදුවී ඇත්නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ඒ සියලු වරදට බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා. ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා. සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා. දෙවනුවද සමාව ලැබේවා. තෙවනුවද සමාව ලැබේවා. සාදු සාදු සා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි බන්තේ බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමි ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන
පමාදේන මයා කතං අච්චයං කමමි සංඝ පුඤ්ඤක්ඛිතං අනුත්තර සාදු සාදු